ඒ බං අඩු ඇති බං මේ ඇයි මගේ අලුත් මැසේජ් එකක් ආවා? ඒකනේ බං මේ මැසේජ් එකක් ආවනේ බං. ඒ මෙහා බං මේක ඇති තේජන් දැන් හරිද අපි ඉසුරු අයියටත් උදව් කරා සඳුරි නංගිගේ ප්‍රශ්නෙත් එතනත් ඒකත් දෙසඳුවා කලිසගේ ප්‍රශ්නෙටත් උදව් කරා ඇති බං මේක නතර වෙන්නේ නැහනේ බං මේ බලන් යන විදිහට. ඉතින් ඒ වුණාට තවයි ඉන්නවා හැබැයි බං. ඉතින් බං අදත් ඉඳී හෙටත් ඉඳී එහෙමයි කියලා බං අපිට හැමදාම හැමෝගෙම ප්‍රශ්න විසඳන්න බෑනේ බං. අපි දැන් පොඩි කාමරෙන් පාර කැපුවා. දැන් තියෙන්නේ මේ පාරේ යන අයට යන්න. අපි අපේ යුතුයකම ඉෂ්ට කරලා දැන් තියෙන්නේ. ගණින්ක මේක ඉවරයක් කරමු. අපි වීඩියෝ එකක් දාමු YouTube එකට. අපි දෙන්නම් මේ සීන් එක ඉවරයි මෙහෙමයි මේ කට්ටිය මේ පාරේ යන්නේ කියලා වීඩියෝ එක ඉවරලා මේ කාටද? ලයිට් එක වටන්න නතර කරන්න හදන්නේ. හරි. ඉතින් අපි දෙන්න පොඩි කාමරෙන් අපි දෙන්න ඉතින් අද ඉඳන් වීඩියෝ දාන එක අපි දෙන්න මේ කරන දේවල් කරන එක නතර කරනවා. කවිස්කපල්ලි අපිට කියලා දුන්න කතා කරන්න අහන් ඉන්න කියලා. ඉසුරුයි අපිට කිව්ව කතා කරන්න කියලා. දැන් ඉතින් ඔයගොල්ලෝ අහන් ඉන්න ඔයගොල්ලෝ වෙලමිනුගේ දේවල් කතා කරන්න පොඩි කාමරේ දැන් ඉතින් ඔයාලගේ ඉතින් අපි කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් එකේ තියෙනවා ඉන්බොක්ස් එකත් ඕපන් එකේ තියෙනවා වෙනද වගේම අපි වීඩියෝ දාන්නේ නැහැ මොකද අපේ කතාවක් නෙමෙයි මේක දැන් ඉතින් ඔයගොල්ලෝන්ගේම කතාවක් තමයි මේක කාට හරි උදව්වක් ඕන නම් 1926 ඒ කියන්නේ මානසික සෞඛ්‍ය සේවය ඔයාලට කතා කරන්න පුළුවන් ද 119 පොලිස් එමර්ජන්සි ඕනනම් ඔයාලට ඩයල් කරන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්න අද ඉඳන් අපි දෙන්නගේ ජීවිතේ පටන් ගන්නවා කවිස්කට පොරොන්දු වුණා වගේම ඉතින් අපි දෙන්න අද ඉඳන් අපේ ජීවිතේ පටන් ගන්නවා එහෙනම් ඉතින් ගිහින් එන්න හරි බං ඒකත් ඉවරයි දැන් මේකත් දාපුවා මේ කතාව සේරම ඉවරයි හූ පොඩි කාමරේ නිහඬ කතාවේ කඳුළු හංගපු හිනා අතරේ ඇහෙනවා තවා නොකියූ හනක් බිත්ති හතරේ ජීවිතලියක් අහන් හිටියා හදවතින් අපි කතා කළා නිහඬ රැවලදී පොඩි කාමරේ දැන් ඔබගෙයි බියක් තියෙනවා නම් කතා කරන්නයි තනියම ලයිට් නිවුනත් බලාපොරොත්තු නොනිවෙයි දොර වැහුනත් කතාව ඉවර නොවෙයි පොඩි කාමරේ මතකයක්